අම්මා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයන්. අපේ ගෙදර ඉන්නවා දාර පත මීයේ. ඒක මාර තරහා තියෙන පුදුම වදයක් උ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. අයි මචං ගත්තා පුළු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වහනාගම වැඩිට බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්දනවර හිටියා. පස්සේ මූණ එක්ක මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. ඒද ෆ්‍රිජ් එකට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා රූපයකුල මචං මේ පොතක් බල හිටියේ කොහමරි. මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. නාගම අදුනේ මල්ලි. ගත්ත මල්ලි කුළු ගෙඩිය අතට ඇස් දෙකක් පියාගත්තා. ඇස් දෙක පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගහන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? උඹට මල්ලි මම ඇස් දෙක පියාගෙන එක හැක් කරලා බැලුවා. මීයට නැගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මු රේඩියේකට නැගලා. මම දන්නවා මචං රේඩියේකට නැගලා හිටියොත් මම උඩ ලොවෙත් ගහන්නේ නැහැ කියලා. මොකද මචං මම රේඩියේකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මම මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියේට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියේකේ සින්දුවක් යනවා. මේ වදේකේ ජීවිතේ කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතේ කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්නා කුටු වෙන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ.